නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වතුනි. ඔයාලා කවදා හරි හිතලා තියෙනවද අපේ ජීවිතවලට සල්ලි ලැබෙන්න ඒ සල්ලි නොදැනීම නැති වෙලා යන්නේ ඇයි කියලා? කොච්චර මහන්සි වෙලා රස්සාව කළත් බිස්නස් කළත් මාසේ අන්තිමට අතේ සතයක්වත් ඉතිරි වෙන්නේ නැති ප්‍රශ්නයෙන් ඔයාලත් පීඩා විඳිනවා ඇති. හුඟක් අය හිතන්නේ මේක තමන්ගේ අවාසනාව නැත්නම් කාගේ හරි ඇස්වහක් කටවහක් කියලා. හැබැයි පින්වතුනි, ඇත්තම කතාව ඒක නෙමෙයි. අපිට නොදැනීම අපේ නිවෙස්වල සිද්ධ වෙන පුංචි වැරදි වත්පිළිවෙත් නිසා නිවසට එන්න තියෙන ධන වාසනාව සෞභාග්‍ය සම්පූර්ණයෙන්ම අවහිර වෙලා යනවා. අන්න ඒ වගේ ඔබේ නිවසට, ව්‍යාපාරයට මෙන්ම මුළු ජීවිතයටම මහා පුදුමාකාර ධන ශක්තියක් සහ සංසුන් බවක් ළඟා කරගන්න පුළුවන් ඊටමත් සරල හැදෑරිය යුතුම බලගතු වත්පිළිවෙතක් ගැනයි අද අපේ සිතුවිලි සවිය තුලින් අපි කතා කරන්න හදන්නේ. මේ ඊටාම සරල වත්පිළිවෙතක්. ඒ තමයි උදෑසන අවදි වූ සැනින් ඔබේ නිවසේ තබන පැන් බඳුන, එහෙමත් නැත්නම් බුද්ධ පූජාව සඳහා තබන පැන් වීදුරුව තැබීමේදී ඔබ අනිවාර්යෙන්ම පිළිපැදිය යුතු මෙතෙක් කවුරුත් නොකියපු නිවැරදි වත්පිළිවෙත කුමක්ද යන්නයි. වීඩියෝව අන්තිම වෙනකන්ම බලන්න, අහන්න. මොකද මේක ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන වීඩියෝවක් වෙන්න පුළුවන්. පින්වතුනි, අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ඇයි අපි බුදුන් වහන්සේට හෝ නිවසේ විශේෂ ස්ථානයක පැන් බඳුනක් තියන්නේ කියලා. ජලය කියන්නේ නිකම් ද්‍රව්‍යයක් නෙවෙයි. විද්‍යාත්මකව පවා ඔප්පු කරලා තියෙනවා. ජලය කියන්නේ විශ්වයේ තිබෙන ශක්තියින් ඊටමත් වේගයෙන් උරා ගන්නා සහ ගබඩා කරගන්නා මහා පුදුමාකාර මාධ්‍යයක් කියලා. ඔබ නිවසේ සංසුන්ව ශ්‍රද්ධාවෙන් ඉන්න වෙලාවක තබන පැන් බැඳුනකින් මුළු නිවසටම ධනාත්මක කිරණ විහිදුවන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ උදෑසන මේ පැන් බඳුන තබන විට ඒ සඳහා යොදා ගන්නා ජලය 100%ක්ම පිරිසිදු නටවා නිවාගත් හෝ පෙරාගත් පිරිසිදු ජලය විය යුතුයි. කිසිම විටක කලින් දවසේ ඉතිරි වූ ජලය හෝ අපිරිසිදු භාජන ඒ සඳහා පාවිච්චි කරන්න එපා. සමහර අය මම දැකලා තියෙනවා කලින් දවසේ බුදු කුටියේ ඉතිරි වෙච්ච වතුර වීදුරුව මෙහෙන්ම අසිහියෙන් වගේ අයින් කරලා නිකම්ම වතුර පුරවනවා. ඒක මාරම වැරදි දෙයක් පින්වතුනි. ඒකෙන් වෙන්නේ නිවසේ තියෙන ශක්තිය අඩපණ වෙන එකයි. ඔබ පැන් තැබීම සඳහා පාවිච්චි කරන්නේ වීදුරුවක් නම් එය කිසිදු කැලලක් නැති ඊටමත් පිරිසිදු වීදුරුවක් විය යුතුයි. හැබැයි මම ඔයාලට යෝජනා කරනවා පුළුවන් නම් මැටි බඳුනක්, තඹ බඳුනක් හෝ පිත්තල බඳුනක් මේ සඳහා පාවිච්චි කරන්න කියලා. මොකද මේ ලෝහ වර්ග සහ මැටිවල පුළුවන් විශ්වයේ තිබෙන ගුප්ත සහ ධන ශක්තියින් තත්පර ගණනකින් Taman වෙත ළඟා කරගන්න. ඊළඟ වැදගත්ම රහස තමයි ඔබ පැන් බඳුනට වතුර පුරවන මොහොත. අන්න ඒ මොහොතේ ඔබේ සිතේ කිසිම කේන්තියක්, ක්‍රෝධයක්, ණය ප්‍රශ්න ගැන බියවීමක් හෝ
නොසන්සුන් බවක් තිබිය යුතු නැහැ. ඔබ සංසුන්ව හිතින් හිතන්න ඕනේ මේ උතුම් පිරිසිදු පැන් බඳුන මගේ නිවසට මහා සෞභාග්‍යයක් උදා කරනවා කියලා. ඔබ වතුර පුරවන ගමන් හිතන දේ ඒ වතුර අංශු ශක්තියක් විදිහට ගබඩා කරගන්නවා පින්වතුනි. දැන් අපි බලමු මේ පැන් බඳුන තැබීමේ මීළඟ වැදගත්ම සහ රහසිගත පියවර කුමක්ද කියා. ඔබ පැන් බඳුන පිරිසිදුව සකස් කරගෙන ඒ ජලය මතු පිටින් සුවඳවත් පිච්චමල් කිහිපයක් හෝ සුදු නෙළුම් මලක් තැන්පත් කරන්න. මල් කියන්නේ ධනාත්මක විශ්ව ශක්තිය සහ දේව ආකර්ෂණය ඊටමත් වේගයෙන් ඇදලා ගන්නා තවත් මහා බලගතු වස්තුවක්. පිරිසිදු ජලය මත සුදු පැහැති මලක් පාවෙන දර්ශනය උදෑසනම ඔබ දකින විට ඔබේ යටිසිත ශාන්ත මට්ටමකට පත්වෙනවා. මෙම පැන් බඳුන බුදු කුටියේ තැන්පත් කරනවා වගේම ඔබේ නිවසේ ඊසාන දිශාවෙන් හෝ සාලයේ පිරිසිදු මේසයක් මත තැබීමෙන් මුළු නිවස පුරාම ධන ශක්තිය ක්‍රියාත්මක වන්නට පටන් ගන්නවා. උදෑසනම නිවසට ඇතුළු වන සූර්යාලෝකය මේ පැන් බඳුනට වැදීමට සැලැස්වීම තුළින් එහි බලපෑම තවත් සිය ගුණයකින් වැඩි කරගත හැකි. ඊසාන දිසාව කියන්නේ විශ්ව ශක්තිය නිවසට ඇතුළු වන ප්‍රධාන ద్వාරයයි. ගොඩක් අය මගෙන් අහනවා අපි උදේට තියෙන මේ පැන් බඳුන සවසට මොකද්ද කරන්න ඕනේ කියලා. පින්වතුනි, සවස 5ට හෝ 6 වෙද්දී ඒ කියන්නේ ඉර බහින්න කලින් මේ පැන් බඳුන එතනින් ඉවත් කරන්න ඕනේ. ඒ වතුර ටික කිසිම වෙලාවක අපිරිසිදු තැන්වලට හෝ සිංක් එකට හලන්න එපා. ඒ වතුර ටික අරගෙන ගිහින් නිවසේ තියෙන ශාස්ත්‍රීය වගාවකට එහෙමත් නැත්නම් ලස්සන මල් පෝච්චියකට හෝ පිරිසිදු ගසක මුලකට වත් කරන්න. ඔබ සිතන්න ඔබේ උදේ ඉඳන් මුළු නිවසේම තිබ්බ ධනාත්මක කිරණ උරාගත්ත ඒ වතුර ටික ගසකට වත් කරද්දී ඒ ගස වගේම ඔබේ නිවසත් දිනෙන් දින ශාස්ත්‍රීය වෙන්න පටන් ගන්නවා. මේක නිකම් මිත්‍යාවක් නෙමෙයි. මේක වත්පිළිවෙත්. හරියට කරපු මිනිස්සු ජීවිතේ දියුණු කරගත්තු සැබෑ රහසක්. ඉතින් පින්වතුනි, ඔයාලත් හෙට උදෑසන ඉඳන්ම ඊටමත් ගෞරවයෙන් පිරිසිදු සිතින් සහ ලොකු විශ්වාසයකින් යුතුව මේ සරලවත් පිළිවෙත අත්හදා බලන්න. දින 21ක් මේක එක දිගටම කරලා බලන්න. ඔබේ ජීවිතයට ලැබෙන සංසුන් බව, අනවශ්‍ය වියදම් පාලනය වීම සහ මූල්‍යමය දියුණුව ඔයාලටම S2ට බලා ගන්නට ලැබෙනවා. මගේ ජීවිතෙත් මම ලොකු ප්‍රශ්නවල ඉන්න වෙලාවේ මාව ගොඩගත්තේ මෙන්න මේ වගේ විශ්වීය වත්පිළිවෙත්. අද අපි කතා කරපු මේ දේ ඔයාලගේ ජීවිතයට වැදගත් වුණා කියලා හිතනවා නම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ සිතුවිලි සාවිය YouTube නාලිකාව මෙතෙක් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වන්න. මේ වටිනා වීඩියෝව තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි. සාර්ථක දවසක් වේවා.